මේ ආනිසංස කතාව අහපුවම මාත් එකම එක භාවනාවක් හරි හැම දවසකම පුරුදු කරගන්න ඕන කියලා ඔබටත් හිතේවි. එසේනම් සවන් දෙන්න. භාවනා කරන කෙනාට තමාව පහසුවෙන් රැකගන්න පුළුවන්. තමන්ගේ කායික ක්‍රියා, තමන්ගේ වචන, තමන්ගේ මානසික ක්‍රියා එයාට හොඳට රැකගන්න පුළුවන්. තමාව පාලනය කරගන්න පුළුවන්. භාවනාවේ ආනිසංස. ආයුෂය වැඩෙනවා. තමන් ලැබූ මේ දුර්ලභ මනුස්ස ජීවිතයේ තමන්ගේ ආයුෂ ටික රැකගන්නට භාවනා කිරීම උදව් වෙනවා. කායික සුව මානසික සුව දෙකම ලැබෙන නිසා භාවනා කරන කෙනෙකුගේ ආයුෂය රැකෙනවා. ආයුෂය වැඩෙනවා. කායික මානසික බලය ලබා දෙයි. භාවනා කරන කෙනෙකුට ලැබෙන ගොඩාක් වටින දෙයක් තමයි මානසික බලය. ලේසියෙන් කඩා නොවැටෙන ප්‍රශ්න ඉදිරියේ සවිමත්ව මුහුණ දෙන්න පුළුවන් මානසික බලයක් එයාට ලැබෙනවා. ඒ වගේම හොඳ කාය බලයකුත් ලැබෙනවා. වැරදි පුරුදු වසා දමයි. තමන්ගේ අතහැරගන්න බැරි, තමන් ආස කළත් දුරු කරගන්න බැරි වැරදි පුරුදු භාවනාව නිසා පහසුවෙන් දුරු කරගන්න ලැබෙනවා. අයස දුරු කරයි. තමන්ගේ වටේ පිරිවර නෑ කියලා, කතා බහට කවුරුත් නෑ කියලා, මට හිතවත් කවුරුත් නෑ කියලා වෙහෙසට පත්වෙන හිත සම්පූර්ණයෙන්ම දුර වෙලා යනවා භාවනා කරන කෙනෙකුට. ඇත්තෙම භාවනා කරන කෙනෙකුට තමන්ගේ වටේ નિසරු කතා කර කර ඉන්න පිරිසක් නැති එකමයි සැප. අයස දුර වෙලා යනවා. භාවනාව නිසා යස පිරිවර පමුණුවයි. එයාගේ ළඟට කිට්ටු වෙන්නේ ගුණ යහපත් පිරිසක්මයි. භාවනාවට කැමති, ධර්මයට කැමති, පින් කරන්න කැමති, කුසල් වඩන්න කැමති ආන්ගේ වගේ සුන්දර පිරිසක් තමන්ගේ ළඟට කිට්ටු වෙනවා. කුසල් දහම්හි නොඇලීම අරතිය දුරු කරයි. අරතිය කියන එක ගොඩාක් දෙනෙකුගේ ජීවිතේ තියෙන එක. මුල් කාලේ බණ ඇහුවා ස්වාමීන් වහන්සේ දැන් බණ අහන්න හිතෙන්නේ. මුල් කාලේ භාවනාත් කළා දැන් භාවනා කරන්න හිතෙන්නේ. මුල් කාලේ වන්දනමානන කළා දැන් ඒවා කරන්න හිතෙන්නේ. මේ ප්‍රශ්න ඔක්කොම ටික දුරු වෙනවා. නිතර කෙනෙක් භාවනා කරනවා නම් කුසල් දහම්හි ඇලීම උපදවා දෙයි. භාවනා කරන කෙනෙකුගේ හිත නිතර කුසලයට ඇලෙනවා. බය දුරු කරයි. භාවනා කරන කෙනෙකුට ඒ භාවනාවෙන් ලැබෙන සවිය ඉස්සරහා සියලු සත්වයෝම බිහිතියට පත් කරවන මරණ ඉදිරියේවත් බය හටගන්නේ. බලන්න භාවනාවෙන් සිත දියුණු කරගත්ත රහතන් වහන්සේලා මරණ ඉදිරියේවත් බය වුන්නේ. ජීවිතයට නිර්භය භාවය, බය නැති භාවය උපදවා දෙනවා භාවනාව. භාවනාව නිසා විසරද බව ඇති කරයි. පිරිසක් ඉස්සරහට කිසි තැති ගැනීමක් නැතුව යන්න පුළුවන් විසරද බවක් භාවනා කරන කෙනෙකුට ලැබෙනවා. කුසීතකම දුරු කරයි. ජීවිතයක තියෙන මහා සාපයත් කුසීතකම, කම්මැලිකම. භාවනාවෙන් ඒ කම්මැලිකම් දුරු වෙනවා. වීරිය උපදවා දෙයි. අකුසල් දුරු කරන්නටත් කුසල් වඩන්නටත් වීරියවන්ත බවක් භාවනා කරන කෙනෙකුට ලැබෙනවා. ඊළඟට භාවනාවේ අනුසස් රාගය බැහැර කරයි, ද්වේෂය බැහැර කරයි, මෝහය බැහැර කරයි, මාන්නය නසා දමයි. මේ කෙලෙස් වලින් පීඩාවට පත්වෙන හිත අපිට පාලනය කරගන්න පුළුවන් භාවනා කරනවා නම්. ඉතින් ආස කරන්ට මේ ඔක්කොම ආනිසංස ලබා ගන්නට මාත් භාවනා කරන්න ඕන කියලා. භාවනාවේ ඊළඟ ආනිසංසය අකුසල විතරකයන් මැඩලයි. ඇතැම්මු හරි පීඩාවෙන් ඉන්නවා. කොච්චර කළත් හිතට නොයෙක් විතර්ක, නොයෙක් කල්පනා ගලාගෙන එනවා. ඒ කල්පනාවල් ගලාගෙන එන එක නවත්තන්න විදිහක් නෑ කියලා. භාවනා කරනවා නම් අකුසල විතර්ක, පාපී විතර්ක, වෙහෙසකර විතර්ක දුරින්ම දුර වෙලා යනවා. සිත එක අරමුණකට යොමු කරවයි. ජීවිතයට කොච්චර පහසුවක්ද?
භාවනා කරන කෙනෙකුගේ හිත එකම අරමුණකට පහසුවෙන් ගන්න පුළුවන්. එහෙ මෙහෙ දුවන නටන හිත පහසුවෙන් පාලනය කරන්න උදව් කරනවා භාවනාව. භාවනාව නිසා මනස පිනවයි, සතුට ධනවයි, ගෞරවාන්විත බව ඇති කරවයි. භාවනා කරන කෙනෙක් හරි සන්තෝෂෙන් ජීවිතය ගත කරනවා. එයා ප්‍රීතියෙන් ජීවිතය ගත කරනවා. එයාගේ තියෙන ගුණ යහපත් බව නිසා, ප්‍රීතිමත් බව නිසා අනිත් අයගේ ගෞරවයට ලක් වෙනවා. ලාභ උපදවා දෙයි, ලෝකයාගේ වන්දනාවටද පාත්‍ර වෙයි. භාවනා කරන කෙනෙකුට ලාභ උපදිනෝ, උතුම් ලාභ උපදිනෝ. ඒ වගේමයි භාවනා කරන කෙනෙක් ලෝකයාගේ වන්දනාවට, කොටින්ම දෙවිවරුන්ගේ නොපෙනෙන ලෝකයේ වන්දනාවට පවා පාත්‍ර වෙනවා භාවනා කරන කෙනෙක්. චිත්ත ප්‍රීතිය පමුණුවයි, ප්‍රමුදිත බව ඇති කරයි. භාවනා කරන කෙනෙකුට හරි ප්‍රීතියෙන් ජීවිතය ගත කරන්න පුළුවන්. ප්‍රමුදිත කියලා කියන්නේ ප්‍රමෝදමත් බව. ජීවිතයකට කොච්චර සුවයක්ද ප්‍රමෝදයෙන් හැමතිස්සෙම ඉන්න තියෙනවා. භාවනා කරන්න චිත්ත ප්‍රීතියත් ලැබෙනවා, ප්‍රමෝදයත් ලැබෙනවා. ඊළඟට භාවනාවේ ආනිසංසයක්, සංස්කාරවල සැබෑ ස්වභාවය Tamanට අවබෝධ වෙනවා. මේ ජීවිතයේ ඇත්ත ස්වභාවය අවබෝධ කරගන්නට, මුලාව දුරු කරගෙන ජීවිතය කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න අපට උදව් කරන්නේ භාවනාව. ඒ භාවනාව තුලින් නේද ජීවිතේ මුළුමනින්ම අවබෝධ කරගත්ත රහතන් වහන්සේලා බිහි වුණේ. සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරහත් කියන ජීවිත අවබෝධය ලැබූ උත්තමයෝ බිහි වුණේ භාවනාව නිසා. භාවනාවේ ආනිසංස භවයන්හි ප්‍රතිසන්දිය නසා දමයි. යලි යලිත් මේ සංසාර ගමනේ පටලැවි දුක් දුම්නස් විඳ විඳ යන්න තියෙන ස්වභාවය මුළුමනින්ම දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ භාවනාවට. සසර ගමනෙන් නිදහස් වූ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා භාවනාව කියන උතුම් දේ පුරුදු කළා. ඒ නිසා මේ ආනිසංස හොඳට හිත්හි දරා ගන්නට භාවනා කරන කෙනෙකුට සියලු ශ්‍රමණ ගුණ, සියලු උතුම් ගුණ උපදවා ගත හැකිය. ඒක භාවනාවේ අවසාන ආනිසංසය. මේ ජීවිතයක් ඇතුළේ ඇති කරගන්න තියෙන උදාර ගුණ, උතුම් ගුණ සියල්ලම උපදවා ගන්න උදව් කරනවා භාවනාව. ඉතින් මේසා ආනිසංස තියෙන භාවනාව මේ ජීවිතේ අපි කරන්නේ නැත්තම් ඒක කොච්චර අලාභයක්ද? ඉතින් ඔයාලා හිතට ගන්න. මෙබඳු උතුම් ආනිසංස තියෙන භාවනාව මම නම් පුරුදු කරනවා. දවසකට එක භාවනාවක් හරි මම පුරුදු කරගන්නවා. භාවනාවෙන් ලබන උතුම් සුවය, උතුම් සැනසීම ලබන කෙනෙක් වෙනවා කියලා හිතට ගන්නට භාවනාව නිතර පුරුදු කරමින් සුව සැනසෙල්ලේ ගත කරන ජීවිත උපදව ගන්න. මේ හැම දිනාට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි.